අවුරුදු දෙකකට විතර පස්සේ අපිට ඔක්කොටම එකම දවස් නිවාඩුවක් හම්බුණා. ඉතින් මේ පොඩ්ඩක් එලට යනවා මොකද කියලා බලමු මොකද වෙන්නේ කියලා. උදාෂ ආඩ අපි නිවාඩුව ගැන මොකද හිතන්නේ? මේ නිවාඩුව ගැන හොඳටම සතුටුයි. පටන් ගත්ත ඉතින් ගැන ගොඩක් සතුටුයි. පටන් ගත්ත විදිය පොඩ්ඩක් සතුටුයි. හොඳටම සතුටුයි. රාවිදු ආඩ මොකද හිතන්නේ නිවාඩුව ගැන? හරි නිවාඩුව එකකින් අර AC එක දාගෙන කාමරේ ඇදලා හිටියා දැන්. රුචිතට මොකද හිතන්නේ අද නිවාඩුව? අවුලක් නැහැ ඉතින් සුපිරි. චමින්දා නම් වටේ කැල්ලක් බලලා යනවා. චමින්දා මොකද හිතන්නේ චමින්දා නිවාඩුව ගැන? හොඳයි. හෙටත් නිවාඩුව අපි දන්නවා. කොහොමද අපේ ටිකිරි මොලේ මගේ චමින්දාගේ අපි වැඩ අපි අනිද්දා නිවාඩුව. මගේ චමින්දාගේ මගේ ටිකිරි මොලේ එකම අපි කියව මට කියව අපි අදත් නිවාඩුව හෙටත් නිවාඩුව. මොකද අපිට ප්‍රෙඩිට් සර්. ප්‍රෙඩිට් දකරවුල නැහැ කියන්නේ මම ප්ලෑන් කරේ නෑ ඒව. සර් අනිවාර්යෙන් නෑ අපි නිවාඩුව කොහොමත් අපිට නිවාඩුව ලයික් කරලා කමෙන්ට් කරන්න. නෑ මම පෝස්ට් කරන්න මේක බදාදර තමයි පෝස්ට් කරන්නේ. එතකොට අවුලක් නෑ. නැත්නම් අවුලක් නෑ. මේකෙන් වීඩියෝ පෝස්ට් කරනවා බදාදර. අපි බලමු අද අපේ නිවාඩුව දවසේ මොකද වෙන්නේ කියලා. නිකන් වීඩියෝ එදිනවා. පොඩ්ඩක් වලක් කරනවා. අපි අද ප්ලෑන් කරන් හිටියේ ග්ලෝබල් විලේජ් යන්න කියලා. හැබැයි අපිට යන්න උනේ ගිෆ්ට් විලේජ්. ඉතින් ග්ලෝබල් විලේජ් යන ප්ලෑන් එක එහෙම නැතුව ගියා. අද අපි ගිෆ්ට් විලේජ් තමයි යන්නේ. ඉතින් ගිෆ්ට් විලේජ් ඒ නිසා මේක විලේජ් ඉතින් ග්ලෝබල් විලේජ් වගේ තමයි ගිෆ්ට් විලේජ් එක. බලමු මොකද එන්නේ කියලා. ताल ताल बुड़ राग ताल उते हवा कन्ने सिंहल बथाल नमे गन्ने एरियस उनो सिरी पाल शॉट එක දුන්නම ඔයාට මල් මාල බොත්තම ගලවල යන්නේ මහ පාරේ දෙකර නමල ගස්සල ගන්නේ ආවම වාරේ සත්තම දැමුදත් කුට්ටම වහලේ පැත්ත ගෑනු ගේමඩ බහින්නේ උස්සන් සීලේ සිගිති පාතාලේ උන්ගේ බොරු වන්නම තරු කැලි මොකද? ආයි කිය. මෙයාගේ මේක වගේ දර්ශන ගත්තට මැග්නට් එකයි නේ. හව එක. අර ෆ්ලෝ එකේ එන්න ඕනේ වේද. මොකද අත් ඒක? ඒක ලස්සනයි. මේ ෆෝන් හරියනවද? මම S23 තමයි ඉතින්. උචේලා මේ shopping කරනවා. මම ගන්න උචේ. බැලුවා මත් බැලුවේ. අද අවර්ණය සිදු කරාට අපි තෑග්ගක් ඔයාට. වල ඉන්න ෆොටෝ එක. ලං මේකම මේ ඉඳලා ඩුබායි ඇවිල්ලා සෙල්ලම් ෆොටෝ එක. හරි. අපේ ලොකුම මේ අපේ ලොකුම බනාන හිමි පුද්ගලයාට කරන වැඩ පේනවනේ. අපේ ලොකුම බනාන හිමි පුද්ගලයා මේ ඉන්නේ අපි කුසලානයක් ලබා දෙන යාට අපේ තින සෑගය ලොකු බනාන ලොකු බනාන ගෙඩිය. මම ඒක දෙනවා රවිදුක. ඒ පොඩි බනාන ගෙඩිය දින කියලා. යාගේ මොන ලොකු බලන්න. එයාට දෙන්න වල්ලාලියෙක්. එයාට දෙන්න වල්ලාලියෙක්. මේ ඩෙනිම් තියෙනවා රුපියල් දිනාම 11යි. එන්නේ හොඳ ක්වොලිටි ඩෙනිම්ස්. ඔය වැකේෂන් එහෙම යන්න ඉන්නවා නම් ඔව් සාමාන්‍යයෙන් අපි ජාම ඩෙනිමක් ගත්තොත් කොහොමත් අවුරුද්දක් විතර කිසි අවුලක් නැතුව අඳින්න පුළුවන් හැමදාම ගඳිනවා. අද පාතාල මොකද? ආසයි කිස් කියන්න ආසයි. ඒවනේ. අර දෙන්නම් වීඩියෝ එකේ. දෙන්නම් වීඩියෝ එකේ. ඒක ඕන දාන්න බෑ. දානවා. ඩාන්ස් එකක් දාන්න. ඔය මේක දාන්න. Anyway, look, Edinburgh. Michael Jackson, Edinburgh. Look, Michael Jackson. Michael Jackson Edinburgh සුජත් දීනි කිය ඉන්න සෙට් එක මචං. සුජාත දීනි. මෙයා තමයි අපේ සමාජිකයා ගායනන්ද සිරිපාල. ඔයාලට මෙයාව දන්නවා. හරියට ලයිට් ගෑවා. නෑ කට්ටිය ඉඳලා මෙහෙම කැමති පොඩ්ඩක් ගලවා. අර වීඩියෝ ගන්න එපා උත්තෝ. අරන් ඉවරයි. ගැලි ෆොටෝ එක. මේකත් ආසයි. වෙකේෂන් යනකොට අරන් යන්න පුළුවන්. අනි කරන්නේ. අපි දැන් TikTok එකේ ට්‍රෙන්ඩ් එක යන්නේ. පාතාල
පාතාල තාල ඒ වගේ අතින් මෙයා කරන්නේ නලෝ බලේ වරේ හරි සෝරි කියලා කිව්වා අර තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ට්‍රැෆික් ප්‍රශ්නේ. ට්‍රැෆික් ප්‍රශ්නේ. ඒක මැදින් තමා චමින්ද අයියා පර්චේස් කරලා යන්නේ. ගිෆ්ට් ප්ලේට් භීෂණ ඉවරයි. දැන් ආවා අපි ලුලු එකට. මේ දැන් ලුලු එකේ iPhone එක බලනවා. iPhone 16 Pro Max එකක් තියෙන කෙනෙක් iPhone 16 Pro එකක්ම ආයි බලනවා. ඉතින් ඇයි නිදර්ශන ඔයගේ දේවල් කරන්නේ? නිකන් ආසාවට තමයි. ඇයිද වාට තියෙන ෆෝන් එකම අයියෝ ආයි බලන්න අරගෙන අරගෙන බලන්න. තමයි. අපර දෙන්නේ ළමයට බලන්න. දැන් නම් ගන්න ඕනේ මචං වොච් එකක් තියෙනවා. අපි ලංකා මම ඉස්සෙල්ලා ලංකා ෆොටෝග්‍රැෆි කරනකොට සාමාන්‍යයෙන් කැමරා බැටරි සෙට් එකක් අපිට සාමාන්‍ය බැටරි සෙට් දෙකක් කියන්නේ බැටරි දෙකේ සෙට් එකක් හම්බ වෙන්නේ රුපියල් 8000ක් 9000ක් වෙනවා. මේකේ බැටරි චාර්ජරේ බැටරි සෙට් එකයි බැටරි හතරම සමාන ලොකු දෙකයි පොඩි එකත් එක්කම ඊටම 40 එකේ රුපියල් 2500ක් වගේ තමයි වෙන්නේ. මේ බලන්න කොච්චර ලාභද කියලා මේ බබ. කියන්නේ මේ වගේ දේවල්. කියන අපේ ලංකාවේ කොච්චර ඕවර් ප්‍රයිස්ද මේ වගේ දේවල්. ඉතින් අපිට ඉතින් සාධාරණයි අපේ ලංකාවේ ෆොටෝග්‍රැෆි කරන මිනිස්සු මෙච්චර ගාණක් මේ charge කරන එක. මොකද ඉතින් මේ වගේ දේවල් වල කොච්චර ගණන් නිසා. තමයි ගියේ දෙව්. හවුද? පොඩ ආතල් එකේ. අඩේ කායන් ගලොස්. යා ඉතින් තේනවනේ. සීක පොඩි ටාම්බා සීසීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටිවාගේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය අතාල තාල බුඩ රාග තාල උදේ හව කන්නේ සිංහලවත් තාල නමේ ගන්න ඇරියස් උනොත් සිරිපාල ෂොට් එක දුන්නම ඔයාට